ඔයාකයා YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. හිස්සරි ප්‍රශ්නද? කොණ්ඩේ ගැලවිලා යනවද? කොණ්ඩේ හීනෙම හීනිද? ඒ හැම දෙයකටම විසඳුමක් තමයි මේ ෂැම්පෝ එක. මේ ෂැම්පෝ එක හදන්න අපිට ඕනේ මෙන්න මේ වගේ රතු පාට වදමල්. අර පෙති පහේ වදමල් එකත් කමක් නැහැ ළමයි. මේ පොකුරු වදමල් එකත් කමක් නැහැ. හැබැයි අනිවාර්යෙන් රතු පාට වෙන්න ඕනි. වෙන පාට ඒවා හරියන්නේ නැහැ. වදමලුයි වදමල් කොලත් ගන්නවා. ඊට පස්සේ මේ ෂැම්පෝ එකෙන් ලැබෙන ප්‍රතිඵල තමයි ළමයි ඔයගොල්ලෝගේ කොණ්ඩේ අනේක 99%ක්ම අඩු වෙනවා. ඒ වගේම ආයේ කොණ්ඩේ ඉස්සොරි තියෙනවා නම් ඉස්සොරි ප්‍රශ්නෙටත් මේක ගොඩාක් වටින බෙහෙතක්. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ගොඩක් අවුල්ද? මගේ නම් කර්ල් කොණ්ඩයක් නිසා ටිකක් වෙලා කොණ්ඩේ කඩාගෙන එහෙම හිටියාම අය කොණ්ඩේ අවුල් වෙනවා. ඒකට ලොකුම විසඳුමක් හම්බුණා මට මේ වදමල් ෂැම්පෝ එකෙන්. කොණ්ඩේ අවුල් වෙන එක ගොඩාක්ම අඩු. කොණ්ඩේ ප්‍රිසී වෙන්නේ නැතුව කර්ල් එක හොඳට සෙට් වෙනවා. ඒ වගේම ඔයාලට තියෙන ස්ට්‍රේට් හෙයා එකක් නම් කොණ්ඩේ ෂයිනි ගතියට ලස්සනට ස්ට්‍රේට් එක හැදෙනවා ළමයි. ඉතින් ඔයාලත් මේ වදමල් ෂැම්පෝ එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලට පළවෙනි දවසේම ලොකු වෙනසක් ඔයාලගේ කොණ්ඩේ තේරෙයි. මේ ෂැම්පෝ එක පාවිච්චි කරද්දී මම නම් කලින් දවසේ නාලා හොඳට කොණ්ඩේ වොෂ් කරලා ඉඳලා ඊට පහුවෙනිදා තමයි මම මේ ෂැම්පෝ එක පාවිච්චි කරන්නේ. එදාට මම කිසිම ෂැම්පෝ එකක් වෙන ෂැම්පෝ මේ වදමල් ෂැම්පෝ එක විතරයි පාවිච්චි කරන්නේ. වෙන කිසිම කෙමිකල් ෂැම්පෝ එකක් පාවිච්චි කරන්නෙත් නැහැ. කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්නෙත් නැහැ. පිරිසිදු සීතල ඇල් වතුරෙන් තමයි මං හොදලා යවන්නේ මේ ෂැම්පෝ එක. මෙන්න මේ විදිහට අර රේණු ටික ගන්නේ නැතිව මල් පෙති ටික විතරක් අල්ල ගන්නවා. මං ගත්ත මල් 7ක් විතර මෙතන. ඔයාලගේ කොණ්ඩේ ප්‍රමාණයට ඇති වෙන්න මල් ගන්න ඕගොල්ලෝ. හොයා ගන්න පුළුවන් වෙන විදිහට. හොයා ගන්න පුළුවන් ළමයි චුට්ටක් හොඳට අවධානයෙන් බලන්න. ඔයා ළඟම වදමල් ගහක් ඇති ගෙදර නැති වුණාට. එහෙනම් මෙන්න මේ විදිහට පෙති ටික ගලවලා අරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මේකට වතුර දාගන්න. වතුර මම පොඩි ප්‍රමාණයක් තමයි දාගන්නේ මේ පොඩි පාචනයක් නිසා. ඔයගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලන්ගේ කොණ්ඩේ හොඳට තෙත් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් තරමට වතුර ටිකක් දාගන්න. මම මෙතන අඩු කෝප් එක තරම වගේ තමයි වතුර දාගත්තේ. ඊට පස්සේ මෙන්න මෙහෙම අතින් බෙන්ඩර් කරන්න එපා ළමයි. ඔයගොල්ලොන්ගේ අතින් හොඳට අතින් මේ මල් පෙති ටික හොඳට පොඩි කරගන්න. අනේ බෙන්ඩර් කරන්න එපා. එතකොට අර මේකේන අර සාරු ගතියක් එනවා. ඒ ගතිය එන එකක් නැහැ. මම නම් කරන්නේ අතින්. මෙන්න මේ විදිහට හොඳට අතින් පොඩි කරගන්න. හොඳට පොඩි කරගන්නකෝ මල් පෙති ටික. පොඩි කරගෙන යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ අතට දැනේ මේ පෙතිවල තියෙන සාරු ගතිය අර වතුර එකට මිශ්‍ර වෙලා හොඳ සාරු ෂැම්පෝ එකක් හැදෙනවා. ඊට පස්සේ බලන්නකෝ ඔන්න ඔය විදිහට හොඳට අතින් පොඩි කරගන්න. පොඩි වෙලාවක් යනවා මෙන්න මෙහෙම පොඩි කරගන්න විනාඩි 10ක් 15ක් වගේ හොඳට පොඩි කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේක පෙරලා ගන්න. මං කෑලිත් එක ගන්න නෑ. මං කලිනුත් කිව්වනේ මගේ කොණ්ඩේ කෑලි කොණ්ඩේ හිර වෙන නිසා මං පෙරලා තමයි ගන්නෙ. ඔයගොල්ලොත් පෙරලාම ගන්නකෝ. මෙන්න මේ විදිහට පෙරලා ගන්න. පේනවද ඔයගොල්ලන්ට? ඒක අර ෂැම්පෝ වගේම පොඩි සාරු ගතියක් තියෙනවා. ඉතින් එන්නේ ගතියට තමයි ගන්න ඕනේ. හොඳ කන්ඩිෂනර් එකක් තමයි මේ. අපි කෙමිකල් පාවිච්චි කරනවට වඩා බලන්නකෝ ඉතින්. එන්නේ විදිහට මම අර පෙරේරි කෑලි වල තියෙන ඔක්කොම ඉස්ම ගතිය ගන්නව මිරිකලා අපරාදෙනේ. මම මගේ කොණ්ඩේට ප්‍රමාණවත් වෙන පරිදි තමයි මේක හදාගෙන තියෙන්නේ. අද මම මගේ කොණ්ඩේට ඇප්ලයි කරන වීඩියෝ එකක් නම් ගෙනල්ලා නැහැ ඔයගොල්ලන්ට. සීතල වතුරෙන් නාලා උණු වතුරෙන් නාන්න එපා ළමයි. කොණ්ඩේට ආදරේ නම් ඇල් වතුරෙන් අනිවාර්යෙන් ඔළුව හොදන්න. ඊට පස්සේ මේක මුලින්ම කොණ්ඩේ ටිකක් වොෂ් කරලා ඊට පස්සේ මේක හොඳට කොණ්ඩේ ඈත් කර අපි අර හෙයා ඔයිල් පාවිච්චි කරද්දි කොණ්ඩේට පාවිච්චි කරන විදිහට මේකත් අපේ හොඳට ස්කල්ප් එකේ තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අපේ කොණ්ඩේ හෙයා එකෙත් හොඳට ගා ගන්න. මම ඒ තරමට ඇති වෙන ප්‍රමාණයට තමයි මේ ටික හදාගෙන තියෙන එක දවසකට. ඔයාලට පීනසේ වගේ තියෙනවා නම් අනිවාර්යෙන් මේක දවල් වරුවට පාවිච්චි කරන්න. මේක ටිකක් සීතල නිසා දවල් හවස් වෙලා නම් පාවිච්චි කරන්න එපා. මමත් පාවිච්චි කරන්නේ දවල් වරුවට තමයි.
ඔයා වැඩට යන කෙනෙක් වගේ නම් අනිවාර්යෙන් ඉරිදා හෝ සෙනසුරාදා මේක try කරලා බලන්න. ඔයගොල්ලෝ එක දවසක් try කරොත් ඔයගොල්ලන්ට මේකේ වෙනස, මේකෙන් ඔයගොල්ලන් කොණ්ඩෙට ලැබුණ ප්‍රතිඵල ඔයගොල්ලන්ට තේරෙයි. එතකොට ඔයගොල්ලෝ දිගටම මේක කරනවා. එකම එක දවසක් try කරලා බලන්න. එදාට ඒ වෙනස දැනුණාට පස්සේ දිගටම ඔයගොල්ලෝ මේ දේ කරයි. ලස්සන දිග කොණ්ඩයක්, මහත කොණ්ඩයක් දැක්කම ඔයගොල්ලොත් ආසයි නේද? ඒගොල්ලෝ ඒ විදිහට කොණ්ඩේ මහතට හෝ දිගට තියාගන්න ලොකු කැපකිරීමක් කරනවා. කෙමිකල් වියදම් වෙන, සල්ලි වියදම් වෙන දේවල් පස්සේ දුවන්නේ නැතුව අපිට ස්වභාව ධර්මයෙන්ම හම්බෙලා තියෙන මේ වටිනා කියන සම්පත් වලින් ප්‍රයෝජනෙ ගන්න ළමයි. ඔය කෙමිකල් පස්සේ සල්ලි නෑනේ මගේ කොණ්ඩේ ලස්සනට තියාගන්න කීකේ හිත ඉන්න එපා. අදම මේ දේවල් පාවිච්චි කරන්න. මගේ කොණ්ඩේ ගොඩක් දිග නැති වුණාට මහත නිරෝගී කොණ්ඩයක් තමයි මට තියෙන්නේ. දිග නැති කර්ල්නේ. කර්ල් නිසා කොණ්ඩේ උඩට යනවා. කොච්චර දික් වුණත් පේන්නේ නෑ කොණ්ඩේ. ඒකයි ඔයාලත් නිරෝගී ලස්සන කොණ්ඩයක් ඕනි නම් අදම මේ දේවල් try කරන්න. රුපියලක්වත් වියදම් වෙන්නේ නෑනේ. මහන්සිය විතරයි. try කරලා බලන්න.